ආදරණීය දූ පුතේ ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ Future Focus YouTube channel එකට. ඉතින් අපි මේ කතා කරගෙන ඉන්නේ ඔයාලගේ 11 වසරට අදාළ O level commerce syllabus එකේ අපි මේ වෙනකොට ඉන්නේ ජංගම ගිණුම් සම්බන්ධයෙන්. ඉතින් මේ වෙනකොටත් අපි ජංගම ගිණුම් වලට අදාළ areas කිහිපයක්ම කතා කරලා තියෙන්නේ. ජංගම ගිණුම කොහොමද විවෘත කරන්නේ? සහ මේ ජංගම ගිණුමකින් ලැබෙන වාසි මොනවද කියලා අපි කතා කරා. ඉතින් ආදරණීය දූපතේ අද අපි කතා කරන්න යන්නේ මේ චෙක්පත් සම්බන්ධයෙන්. මොකක් සම්බන්ධයෙන්ද? චෙක්පත් සම්බන්ධයෙන් තමයි අද අපි ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. right. ඉතින් මේ චෙක්පත් ගත්තම චෙක්පත් කියලා කියන්නේ ජංගම ගිණුම් හිමියෙකු විසින් නිශ්චිත මුදලක් එහි නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගයකට අපි කියනවා චෙක්පතක් කියලා. right. ආය බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. ජංගම ගිණුම් හිමියෙකු විසින් නිශ්චිත මුදලක් එහි නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන අයෙකුට ගෙවන ලෙසට බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගයකට අපි කියනවා චෙක්පතක් කියලා. පැහැදිලිද? right. මේ ජංගම ගිණුමක් ආරම්භ කළ විට චෙක්පත් ඇතුළත් පොතක් මේ ජංගම ගිණුම් හිමියාට බැංකුව විසින් ලබා දෙනවා. චෙක්පත් ගනුදෙනුවලදී භාවිතා කරන නීත්‍යානුකූල ලියවිල්ලක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. right. එතකොට අපි මේ කතා කරන්නේ චෙක්පත් සම්බන්ධයෙන්නේ. එතකොට මේ චෙක්පත් ගත්තම චෙක්පතක් කියලා කියන්නේ මොකද්ද? මේ ජංගම ගිණුම් හිමියාට යම් නිශ්චිත මුදලක් right එහි නම සඳහන් පුද්ගලයා හෝ රැගෙන එන අයෙකුට ගෙවන්න කියලා බැංකුවට කරන්න පුළුවන් ලිඛිත නියෝගයක් තමයි මේ චෙක්පතක් කියලා කියන්නේ. එතකොට මේ චෙක්පත ගත්තම මේක නීත්‍යානුකූල ගෙවීම් ක්‍රමයක් විදිහට අපි භාවිතා කරනවා. එතන චෙක්පත් කියන පහසුකම හම්බ වෙන්නේ ජංගම ගිණුම් හිමියන්ට පමණයි. ඉතින් අපි ඒ ගැන කතා කරලා තියෙන අපේ කලින් වීඩියෝස් වල අනිවාර්යයෙන් මේවා බලන්න ළමයි. right. එතකොට මේ ජංගම ගිණුම් හිමියට මේ චෙක්පත් තියෙන චෙක් පොතක් එයාලට හම්බ වෙනවා. එතකොට මේ චෙක් පොත ගත්ත මේ චෙක් පොතේ චෙක්පත් කිහිපයක් තියෙනවා. right. එතකොට ඒකෙන් එකින් එකට මෙයාලට ගෙවීම් සිදු කරන්න අදාළ ගිණුම් හිමියාගේ නම හෝ රැගෙන එන කෙනාගේ නම ලියලා මේක ලබා දෙන්න පුළුවන්. right. එහෙනම් අපි බලමු මේ චෙක්පතකට සම්බන්ධ වන ප්‍රධාන පාර්ශවයන් මොනවද කියලා. දැන් අපි දන්නවා චෙක්පතක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි බලමු මේ චෙක්පතට සම්බන්ධ වන ප්‍රධාන පාර්ශවයන් මොනවද කියලා. මේ චෙක්පත් ගනුදෙනුවලදී ඒකට සම්බන්ධ වන ප්‍රධාන පාර්ශවයන් අපිට තුනක් හම්බ වෙනවා. මොනවද කියලා බලන්න. ඔයාලට පේනවා මෙන්න පාර්ශවයන් තුනක් ඉන්නවා. අනකරු, අනලදු සහ ආදායකයා වශයෙන්. right. එහෙනම් දැන් අපි දන්නවා චෙක්පතක් කියන්නේ මොකක්ද කියලා. චෙක්පත නීත්‍යානුකූල ගෙවීම් ක්‍රමයක් විදිහට අපි හඳුනාගත්ත නේද? ඒතර මේ චෙක්පතෙන් මොකද්ද කරන්නේ? චෙක්පත රැගෙන එන කෙනාට හෝ චෙක්පතේ නම සඳහන් පුද්ගලයාට අදාළ ගෙවීම කරන්න කියලා අපි බැංකුවට ලබා දෙන ලිඛිත නියෝගයක් තමයි මේ චෙක්පතක් කියලා කියන්නේ. ඒතර මේ චෙක්පතට සම්බන්ධ පාර්ශවයන් තුනක් ඉන්නවා නේද? මේ හිතලා බලන්න. දැන් ඔයා ඉන්නවා ජංගම ගිණුම් හිමියා ඉන්නවා. ඔයානේ මේක ලියන්නේ. එතකොට ඔයාගේ account එකෙන් ඔන්න යම් පුද්ගලයෙක්ට මුදලක් ලබා දෙන්න තමයි ඔයා යන්නේ. එහෙනම් ඔයා ඉන්නවා ඒ මුදල ලබා ගන්න කෙනා ඉන්නවා. මීට අමතරව තව කෙනෙක් ඉන්නවා මේ ගෙවීම සිද්ධ වෙන ළමයි ඔයාගේ ජංගම ගිණුම හරහා. ඒ කියන්නේ ඔයාගේ බැංකුවත් මෙන්න මෙතෙන්ට ඇතුළත් වෙනවා. එහෙනම් පාර්ශවයන් තුනයි. බලන්න පාර්ශවයන් තුන. ඔයා ඉන්නවා අදාළ ගෙවීම ලබා ගන්න කෙනා ඉන්නවා. ඒ අතර ඉන්නවා ඔයාගේ බැංකුව. right. එහෙනම් දැන් ඒකත් ඔළුවේ තියාගෙන අපි බලමු මෙන්න මේ පාර්ශවයන් කවුද කියලා. පළවෙනි එක ළමයි අනකරු. අනකරු. එතකොට අනකරු කියලා කියන්නේ චෙක්පත ලියා අත්සන් කරන්නා අනකරුයි. බොහෝ විට අනකරු වන්නේ ජංගම ගිණුම් හිමියාය. right. එහෙනම් ඔන්න මේ චෙක්පත ලියලා අත්සන් කරන කෙනා හිතන්න ඔයාට ඔන්න ව්‍යාපාරයක් දෙනවා. ඔන්න ඔයා තමයි ජංගම ගිණුම් හිමියා. එහෙනම් ඔන්න ඔයා
තමා මේ චෙක් පද ලියන්නේ. එහෙනම් ඔයා කවුද? ඔයා තමා අනකරු නේද? රයිට්. එහෙනම් චෙක් පද ලියලා අස්සන් කරන්නාට තමයි අපි අනකරු කියලා කියන්නේ. බොහෝ විට මේ අනකරු වෙන්නේ ජංගම ගිණුම් හිමියා. අනලදු. අනකරුගේ බැංකුව අනලද්දා වේ. එනම් ජංගම ගිණුම පවත්වාගෙන යනු ලබන බැංකුව අනලදු වේ. රයිට්. එහෙනම් අනලදු කියන්නේ කාටද ළමයි? අපි ජංගම ගිණුම පවත්වාගෙන යන බැංකුව. එහෙනම් ඔයාගේ බැංකුව මොන බැංක් එකෙන්ද ජංගම ගිණුම ආරම්භ කරලා තියෙන්නේ, විවෘත කරලා තියෙන්නේ. ආයන්ගේ බැංකුව තමයි අනලදු වෙන්නේ. අනකරුගේ බැංකුව අනලද්දා වේ. අනකරු. දැන් ඔයා දන්නව අනකරු කියන්නේ කවුද කියලා. එහෙනම් එම ජංගම ගිණුම පවත්වාගෙන යනු ලබන බැංකුව අනලදු වේ. ඊළඟට අපිට හම්බ වෙනවා ආදායකයා කියලා. ආදායකයා කියලා හම්බ වෙනවා. ආදායකයා කියලා කියන්නේ චෙක් පතෙන් කරනු ලබන ගෙවීම ලබා ගැනීමට හිමිකම ඇති චෙක් පතෙහි නම සඳහන් පුද්ගලයා. මේ චෙක් පතෙන් කරන ගෙවීම ලබා ගන්න අවසර තියෙන හිමිකම ඇති චෙක් පතේ නම සඳහන් පුද්ගලයා. ඔයා අනිවාර්යයෙන්ම ලියන්න ඕන චෙක් පතේ නම සඳහන් පුද්ගලයා කියලා. ඇයි අපි නිර්වචනයේ කියන චෙක් පත හඳුනා ගන්නකොට කියනවා චෙක් පත රැගෙන එන්නාට හෝ නම සඳහන් පුද්ගලයාට. එහෙනම් ඔයා ආදායකයා විස්තර කරනකොට අනිවාර්යයෙන්ම ලියන්න ඕන මොකද්ද? චෙක් පතේ නම සඳහන් පුද්ගලයා තමයි ආදායකයා වෙන්නේ කියලා. එතකොට යාට තමයි මේ ගෙවීම ලබා ගැනීමට හිමිකම දෙන්නේ. රයිට්. එහෙනම් මේ චෙක්පත් වලින් ගනුදෙනු කරනකොට අපිට ප්‍රධාන වශයෙන් පාර්ශවයන් තුනක් එකතු වෙනවා. මේ පාර්ශවයන් තුන තමයි ඔයා ඉන්නවා, ගෙවීම ලබා ගන්න කෙනා ඉන්නවා. ඔයා account එක වාගේ ජංගම ගිණුම ආරම්භ කරලා තියෙන නැත්නම් විවෘත කරලා තියෙන මොන බැංකුවෙන් අන්නේ බැංකුව මේකට ඇතුළත් වෙනවා. එහෙනම් අනකරු ඉන්නවා, අනලදු ඉන්නවා, ආදායකයා ඉන්නවා. තාම සරලයි පැහැදිලිව මතක තියාගන්න. රයිට්. එහෙනම් අපි ඊළඟ එකට යමු. මෙන්න මේ චෙක් පතක් ලියනකොට අපි කොහොමද මේක හරියට ලියන්නේ කියලා අපි මේ උදාහරණය අරගෙන බලමු. අන්න නිදසුනක් තියෙනවා ප්‍රභාත් නවරත්න රසකැවර නිෂ්පාදන ව්‍යාපාරයක නිරත වන අතර ඔහු තම ජංගම ගිණුම ලංකා බැංකුවේ දික්වැල්ල ශාඛාවේ පවත්වාගෙන යයි. දැන් කොහෙද? ලංකා බැංකුවේ දික්වැල්ල ශාඛාවේ. ඔහු රුපියල් 80000ක් වටිනා යන්ත්‍රයක් අපි කියමු 2026 1/16 කියලා. 2026 1/16 දින සරත් සිරිමාන්නගෙන් මිලට ගත්තේය. එම වටිනාකම චෙක් පතකින් ගෙවීමට ඔහු අදහස් කරයි. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? මේ ප්‍රභාත් නවරත්න කියන පුද්ගලයා මේ සරත් සිරිමාන්න කියන පුද්ගලයාගේ යන්ත්‍රයක් මිලට අරගෙන තියෙන යන්ත්‍රයේ වටිනාකම රුපියල් 80000ක් වෙනවා. දැන් අපි බලමු මේ චෙක් පතේ ලියන්නේ කියලා අපි බලමු. රයිට්. එතකොට ඔන්න පේ කියලා ඔන්න පළවෙනි තැන තියෙනවා. ඔන්න එතන තියෙනවා. මොකද්ද? සරත් සිරිමාන්න කියලා තියෙනවා. රයිට්. මෙන්න මෙතන වාට වෙනවා සරත් සිරිමාන්න කියලා තියෙනවා. එතකොට සරත් සිරිමාන්න කියන්නේ කවුද දැන්? මේ ගෙවීම ලබන පුද්ගලයා. රයිට්. අපි යන්ත්‍රය මිලදී ගත්ත පුද්ගලයාගේ නම තමයි සරත් සිරිමාන්න. එහෙනම් ඔන්න එයාගේ නම දැම්ම සරත් සිරිමාන්න කියලා දැම්මා. ඔන්න අපි මෙන්න දිනේ මෙතන දානවා. රයිට්. ඊළඟට මෙන්න මෙතන අපි මොකද්ද කරන්නේ? මෙතන අපි වටිනාකම ඇතුළත් කරන අපි කොච්චරක්ද ගෙවන්න ඕනේ කියලා. ඒ වටිනාකම අපි මෙන්න මෙතන අකුරින් ලියනවා. රයිට්. එතකොට මේක සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම ලියන්න පුළුවන්. ටැමිල් වලින් ලියන්නත් පුළුවන්. රයිට්. එතකොට මේක කාගෙන්ද කරන්නේ? ප්‍රභාත් නවරත්න තමයි මේ ගෙවීම සිද්ධ කරන්නේ. එතකොට යාගේ අත්සන මෙන්න මෙතන ඇතුළත් කරන්න පුළුවන්. රයිට්. එහෙනම් මෙන්න මේ විස්තර ටික අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ. එහෙනම් අපි ගෙවන කෙනා නැත්නම් ගෙවීම ලබන කෙනාගේ නම අපි දානවා. ඊළඟට වටිනාකම ඇතුළත් කරනවා. වටිනාකම අකුරින් ලියනවා. ඊළඟට ගෙවීම කරන කෙනාගේ නම ඇතුළත් කරනවා. ඒ කියන්නේ ජංගම ගිණුම් හිමියාගේ නම ඇතුළත් කරනවා. දැන් අපි බලුවොත් මේ ප්‍රභාත් නවරත්න කියන්නේ කවුද ළමයි? ප්‍රභාත් නවරත්න කියලා කියන්නේ අනකරු. යා තමයි අන දෙන්නේ අනකරු. එතකොට BOC කියලා බැංකුව කියලා කියන්නේ මොකද්ද? මෙයයි අනලදු. එතකොට සරත් සිරිමාන්න කියන්නේ ආදායකයා නේද? ඔන්නවට මේ ගෙවීමට සම්බන්ධ නැත්නම් චෙක්පත් ගනුදෙනුවට සම්බන්ධ පාර්ශවයන් තුන හඳුනා ගන්නත් පුළුවන් වෙන මෙතනින්. රයිට්.
එහෙනම් අපි ඊළඟ එකට යමු. දැන් ඔයා දන්නවා කොහොමද මේ චෙක් පතක් හරියටම ලියන්නේ කියලා. එහෙනම් දැන් අපි ඊළඟට බලමු මේ චෙක් පතක් ලියනකොට මොනවා ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. එහෙනම් චෙක් පතක් ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා අපි දැන් බලමු. නිවැරදිව දිනේ යෙදීම. හරියට නිවැරදිව දිනේ ඇතුළත් කරන්න ඕන. ආදායකයාගේ නම පැහැදිලි අකුරින් ලිවීම. එතකොට ආදායකයාගේ නම පැහැදිලි අකුරින් නිවැරදිව ඔයා ලියන්න අවශ්‍ය වෙනවා. ඉලක්කමෙන් හා අකුරෙන් ලියන වටිනාකම නිවැරදි වීම. ඔන්න ඔයා ඉලක්කමෙන් ලියනවා 10000යි කියලා. හැබැයි ඔයා අකුරෙන් ලියනකොට කියනවා 1000ක් පමණයි කියලා. දැන් මොකද වෙන්නේ? වැරදි වටිනාකම් දෙක ගැලපෙන්නේ නැහැ නේද? එහෙනම් ඉලක්කමෙන් සහ අකුරෙන් ලියන වටිනාකම නිවැරදි වෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ගත්තම අනකරුගේ අත්සන නිවැරදිව යොදන්න ඕනේ. එතකොට ඔයාගේ අත්සන හරියට දාන්න ඕනේ. ඔයා මේ ගිණුම විවෘත කරනකොට ඇතුළත් කරලා තිබ්බ අත්සනම ඔයා දිගටම පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා. චෙක්පතේ සංශෝධන ඇතනම් ඒවා පැහැදිලිව නිවැරදි කර අත්සන මගින් සනාථ කළ යුතු වීම. එතකොට මොකක් හරි වැරද්දක් වුණොත් ඔයාට ඒ වැරද්ද හදන්න පුළුවන්. ඒ හදනකොට ඔයා මොකද්ද කරන්න ඕන? ඔයාගේ අත්සන ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා. රයිට්. ඊළඟට ගත්තම තමයි පිළිපතෙහි තොරතුරු සඳහන් කිරීම සහ චෙක්පතේ ඇති චුම්බක තීන්ත අක්ෂර තීරුවේ කිසිවක් අපි ලියන්නේ නැහැ. සහ සුදුසු පරිදි රේඛනය කිරීම. ඒතකොට රේඛනය කිරීම ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා. ඒක අපිට විශේෂ කොටස් කතා කරන්න තියෙන අනිවාර්යයෙන් මේ වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරන අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි මේ වීඩියෝ එක අරගෙන අපු ගාම මේ වීඩියෝ එක බලලා ඔයාගේ දැනුමට එකතු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් පිළිපතේ තොරතුරු සඳහන් කිරීම පිළිපත ගැන ඊළඟ එකේදී කතා කරමු. right. ඒතර චුම්බක තීන්ත අක්ෂර හැඳුනම් තීරුවේ අපි කියන MICR කියලා. ඒතර මේක අපි කිසිවක් ලියන්නේ නැහැ. එහෙනම් චෙක් පතක් ලිවීමේදී ඔයා සැලකිලිමත් යුතු වැදගත් කරුණු මොනවද? කරුණු 8යි තියෙන්නේ. තාම සරලයි මේ ටික මතක තියාගන්න. නිවැරදිව දිනේ ඇතුළත් කරන්න ඕන. ආදායකයාගේ නම පැහැදිලිව නිවැරදිව ලියන්න ඕන. ඉලක්කමෙන් හා අකුරෙන් ලියන වටිනාකම නිවැරදි වෙන්න ඕන. අනකරුගේ අස්සර නිවැරදිව ඇතුළත් කරන්න ඕන. චෙක්පතේ සංශෝධන නැත්නම් ඒවා නිවැරදි කරලා අත්සන මගින් සනාථ කරන්න ඕන. පිළිපතේ තොරතුරු සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. සහ චෙක්පතේ ඇති චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුවේ අපි කිසිවක් ලියන්නේ නැහැ. සුදුසු පරිදි රේඛනය කළ යුතුය. ඊළඟට ගත්තම ළමයි දැන් අපි බලමු මේ චෙක්පතේ තියෙන තවත් වැදගත් කොටසක් ගැන. චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුව. right. මේ චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුව එහෙම නැත්නම් magnetic in character recognition කියලා කියන්නේ මෙන්න මේ පල්ලෙහෙන් තියෙන ඔයාලට පේනවා මෙන්න මේ ABCD කියලා දාලා තියෙන කොටස. right. එතකොට මේ ABCD කියලා දාලා තියෙන්නේ මොනවද කියලා ඔයාලට පේනවා. එතකොට A කියලා කියන්නේ චෙක්පත් අංකය. එතකොට මේ A කියලා තියෙන එකම තමයි මෙන්න මෙතනත් තියෙන්නේ චෙක්පත් අංකය. ඊළඟට B කියලා තියෙන ඕන බැංකුවේ අංකය. ඊළඟට C කියලා තියෙන බැංකු ශාඛා අංකය. ඊළඟට අවසානයේදී තියෙන ජංගම ගිණුම් අංකය නැත්නම් බැංකු ගිණුමේ අංකය ඇතුළත් වෙනවා. right. එහෙනම් මෙන්න මේ කොටසට තමයි අපි MICR කියලා කියන්නේ. එතකොට මේකේ ඇතුළත් වෙන්නේ මොනවද කියලා මෙන්න මේ අපි පහලින් දීලා තියෙනවා. එතකොට මේ ටික හොඳට මතක තියාගන්න. මේ පිළිවෙල හරියට මතක තියාගන්න. මේවා භාගයේදී අහන තැන තමයි. right. එතකොට මෙන්න මේ කොටස තමයි අපි ඔය පිළිපත කියලා කතා කරන්නේ. මෙන්න මේ කොටස තමයි අපි පිළිපත කියලා කතා කරන්නේ. right. එතකොට මේකේ අර ගනුදෙනුවට අදාළ සියලුම විස්තර මෙතනත් ඇතුළත් කරන. එතන මේ පිළිපත අපි ළඟ තමයි තියෙන්නේ. අපි දැන් මෙන්න මෙතන මෙන්න මේ සම්පූර්ණයෙන් ගත්තා. මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ චෙක් පොත තියෙන්නේ. right. එතකොට මේ චෙක් පොතේ මෙන්න මෙතනින් තමයි අපි මේක කඩලා දෙන්නේ. right. එතකොට මෙන්න මේ පැත්ත අපි දෙනවා අදාළ පුද්ගලයාට. ඔයා මේක ගිහිල්ලා බැංකුවට දීලා ඔයාගේ transaction එක කරගන්න කියලා. එතකොට මෙන්න මේ පැත්තේ තියෙන කොටස මෙන්න මේ කොටස මොකද වෙන්නේ? මේ කොටස ළමයි මේක මෙන්න මේ කොටස ගත්තම මේ කොටස අපේ චෙක්
පොතේට ඇටච් වෙලා තියෙනවා. එතකොට මෙහෙම චෙක් පොත තියෙනවා. එතකොට අපි මෙහෙම ඉරුවා. අපි දෙනවා චෙක් එක. එතකොට මේ පිළිපත කියන කොටස අපේ චෙක් පොතේ තියෙනවා. එතකොට අපි දන්නවා මෙන්න මෙදා මේ චෙක් අංකෙන් මේ ගනුදෙනුව තමයි අපි සිද්ධ කරලා තියෙන්නේ. රයිට්. බලන්න. එතකොට මේකෙත් ඔන්න තියෙනවා. කවද්ද මේක කරේ? දිනේ තියෙනවා. කාටද කරේ? වටිනාකම කොච්චරද? මේ හැම විස්තරයක්ම තියෙනවා. සහ මෙතන චෙක්පත් අංකය ඇතුළත් වෙනවා. රයිට්. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඔය ටික තමයි මේ චෙක්පත් හා සම්බන්ධ නැත්නම් චෙක්පත් ලිවීම හා සම්බන්ධයෙන් තියෙන්නේ. හැබැයි මේකේ තව ඉස්සරහට කොටසක් තියෙනවා. අපි චෙක්පතක් ලියනකොට අපි රේඛනය කරන. ඒතොර රේඛනය කිරීම ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. රයිට්. එහෙනම් මේ ටික ඉතාල සරලවම ඔලුවට දාගන්න. අපි කතා කරේ අද මොකද්ද චෙක්පතක් කියන්නේ මොකද්ද කියලා කතා කරා. ඊළඟ චෙක්පතකට සම්බන්ධ පාර්ශවයන් මොනවද කියලා අපි කතා කරා. පාර්ශවයන් 3ක් හිටියා අපිට. ඊළඟට අපි කතා කරා මේ චෙක්පතක් ලියන්නේ කොහොමද සහ ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා අපි කතා කරා. සහ අවසානයේට මේ MICR එහෙම නැත්නම් චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුව ගැන අපි කතා කරා. රයිට්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු ළමයි. ඔබට සුබ දවසක්. අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඒක ඔයාලට ඉතාමත් වැදගත් වෙන කොටසක් තමයි අපි අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. සුබ දවසක්.